නඩුවක් අවසානයේ තීන්දුව ක්‍රියාත්මක කරවා ගැනීමට අපි භාවිතා කරන රිට්ඨාඥා නෙවෙයි. මේවා පරිපාලන නීතිය යටතේ පරිපාලන පරිෂද වල ක්‍රියාකාරකම් සහ තීන්දුව తీරන හබයට ලක් කිරීම සඳහා ප්‍රයෝජනයට ගනු ලබන රිට්ඨාඥා පිළිබඳව තමයි අද මගේ දේශනාවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ රිට්ඨාඥා වලට අපි කියන්නේ පරමාධිකාරී රිට්ඨාඥා වශයෙන් prerogative writs. දැන් ඒවට පරමාධිකාරී රිට්ඨාඥා කියලා කියන්නේ ඒවා බ්‍රිතාන්‍යයේ ඔටුන්න වෙනුවෙන් අධිකරණය විසින් නිකුත් කරනු ලබන පරමාධිකාරී රිට්ඨාඥා වල නිසා තමයි ඒවට අපි පරමාධිකාරී රිට්ඨාඥා කියලා හඳුන්වන්නේ. දැන් මූලිකවම මේ රිට්ඨාඥා නිකුත් කරනු ලැබුවේ ඔයගොල්ලෝ දන්න විදිහට සාමි මණ්ඩලයේ ආසන දෙකක් තියෙනවා මූලික වශයෙන් කිංස් බෙන්ච් සහ ක්වීන්ස් බෙන්ච් කියලා. එතකොට මූලිකව බ්‍රිතාන්‍ය ඔටුන්න වෙනුවෙන් මේ පරමාධිකාරී රිට්ඨාඥා නිකුත් කරනු ලැබුවේ කිංස් බෙන්ච් කියන විනිශ්චයාසනය මගින්. පසු කාලීනව මෙම රිට්ඨාඥා ක්වීන්ස් බෙන්ච් කියන විනිශ්චයාසනය විසිනුත් නිකුත් කිරීම ආරම්භ කරා. එතකොට මේ පරමාධිකාරී රිට්ඨාඥාවල මුඛ්‍ය අරමුණ වන්නේ මූලිකවම පරිපාලනමය තීන්දුව තීරණ ගනු ලබන ඒ මත යම් ක්‍රියාකාරකම් වලට එළඹෙන පරිපාලනමය අධිකාරීන් සහ පරිපාලනමය නිලධාරීන්ගේ යම් තීරණ යම් ක්‍රියා ප්‍රශ්නගත කර ඒවා බලය ඉක්මවා කරනු ලබන තීරණ හෝ ක්‍රියාකාරකම් නම් ඒවා පිළිබඳව යම් තහංචි පැනවීමට තමයි මේ රිට්ඨාඥා මූලික වශයෙන්ම භාවිතයට ගැනුවේ. එතකොට දැන් මේ රිට්ඨාඥාවල මූලාරම්භය බැලුවොත් මේ වගේ මූලාශ්‍රය වූයේ ඉංග්‍රීසි පොදු නීතිය common law. නමුත් පසු කාලයේ පරිපාලන බලතල සියල්ලක්ම වාගේ ව්‍යවස්ථාපීතව පවරනු ලැබූ නිසා මේ රිට්ඨාඥා බොහෝ විට බලපෑවේ ව්‍යවස්ථාපීත ස්ටැටියුටරි ඔතොරිටිස් වෙත. මොකද පරිපාලන බලය පසු කාලීනව යම් ආයතනවලට ලැබුණේ පාර්ලිමේන්තුව පනවන පනත් මගින්. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් නූතන උදාහරණයක් ගත්තොත් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විවිධ තීරණ වලට එළඹෙනවා. විවිධ ක්‍රියාකාරකම් වලට එළඹෙනවා. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඒ පරිපාලනමය කටයුතු කරන්නේ ගොවිජන සංවර්ධන පනත මගින් ඒ ආයතනයට පවරලා තියෙන පරිපාලන බලතල මත. එතකොට ඒ පරිපාලන බලතල ඇත්ත වශයෙන්ම ඒ ආයතනයට ලැබින්නේ ව්‍යවස්ථාපීතව. ඒ නිසා මූලිකව ඉංග්‍රීසි නීතිය අපි ගත්තොත් පොදු නීතිය යටතේ මුලින්ම මේ පරමාධිකාරී රිට්ඨාඥා පරිපාලන පරිෂද වෙත නිකුත් වුණත් කල්යාමේදී මේ නීතිය ප්‍රවර්ධනය වීමේදී බොහෝ පරිපාලන බලතල ව්‍යවස්ථා මගින් පැවරුණ නිසා ඒවාගේ භාවිතය දැන් යෙදෙන්නේ ව්‍යවස්ථාපීත අධිකාරීන් වෙත. අපි මේ තත්වයට අපි කියන්නේ all administrative power at present is derived by statute. ඕක තමයි දැන් වර්තමාන රිට්ඨාඥා වල විෂයපතය පිළිබඳ තත්වය. පරිපාලන බලතල ක්‍රියාත්මක කරන ව්‍යවස්ථාපිත අධිකාරයන්ගේ තීරණ හා ක්‍රියාමාර්ග ප්‍රශ්න කිරීම උදෙසා භාවිතා කරන ප්‍රතිකර්මයන් තමයි එතකොට අපි රිට්ඨාඥා වශයෙන් හඳුන්වන්නේ.
දැන් මේ පරමාධිකාරී රිටාඥාවල ප්‍රභේද කීපයක්. දැන් මම මුලින්ම යන්නේ සාමාන්‍යයෙන් අඩුවෙන් පාවිච්චි වෙන අපේ නීතිඥ වෘත්තියේ යෙදෙන බොහෝ විට මේ ප්‍රොවින්ෂල් බාස් ඒ තරම්ම අවබෝධයක් නැති රිටාඥාවක් පිළිබඳව රිට් ඔෆ් කෝවරන්ටෝ රිටාඥා. දැන් කෝවරන්ටෝ කියන්නේ ලතින් authority. සමන්ත මේකට තියෙන බලය මොකක්ද? කෝවරන්ටෝ. What authority? හරි ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයකට අනුකූලව පරිපාලන නිලධාරියෙක් හෝ ඒ බලතල පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් ඒ පරිශ්‍රණය හෝ ඒ නිලධාරියා කටයුතු කරන්නේ කුමක බලයක් උපුලොත් දැන් ප්‍රශ්න පිළිබඳවයි වරන්ටෝ කියන රිටාඥාවේ ප්‍රමුඛ වශයෙන් කෙරේ. With what authority are you acting? මොකක්ද ඔබට කටයුතු කිරීමට ලැබී තිබෙන බලය? ඒක ප්‍රශ්න කරන්න තමයි අපි කෝවරන්ටෝ රිටාඥාව යොදා ගන්නවා. කිසි භාෂාවේ ප්‍රකාශයට පත් කළොත් තමයි ඒකේ නියම අර්ථය ඔයගලන්ට ලැබෙන්නේ. ඒකද දැන් මේ කෝවරන්ටෝ කියන රිටාඥාවේ මුඛ්‍ය පරමාර්ථය it is used to determine if someone is lawfully authorized to hold a particular office. කියන්නේ යම් කිසි නිලයක් දැනීමට යම් කිසි කෙනෙකුට නීතිමය අයිතිය පදනමක් කියනවාද කියන ප්‍රශ්න කරලා තමයි මේ විග්‍රහය. ඒ ව්‍යවස්ථා කිත මෙතන ජන සමස්තාවල ඒ ව්‍යවස්ථා මේක උත්තරය හෝ කරනු ලබන ක්‍රියාකාරකම් වල නිත්‍යානුකූල භාවයේ දෙරෙන්නට උත්පත්. මේ ආයතනය හෝ නිලය විසින් කරනු ලබන ඊළඟ උදාහරණ ක්‍රියාකාරකම් වල බලංගුතාවේ මේ ප්‍රශ්නේ ඒ නිලය හෝ ඒ ආයතනය කටයුතු කරන්න බලය කියනවාද කියන එක තමයි මෙතනින් ප්‍රශ්න කෙරෙන්නේ කොහොමද දෙපාර්තමම. Easily, that challenges a person's or entity's right to hold the public office or to exercise a corporate power. ඒක තමයි මේ පොරන්නේ කොටේ උත්තරාවේ හරිය. ඉතියා කරන පරිපාලන කියන බලයක් ප්‍රයත්න කරන ආයතනයකට විශේෂ කටයුතු කිරීමට මොකක්ද කියන බලය. එතකොට කෝවරන්ටෝ රිටාඥාවක අරමුණ එතකොට මුඛ්‍ය වශයෙන් නීතිය. පළවෙනිම ඒකේ පරීක්ෂණයට වාදනය කරනවා යම් නිලයක් බලන තැනකට මොන නිලය දරන්න නීත්‍යානුකූල අයිතියක් දෙනවද? පළවෙනි අරමුණ. දෙවෙනි අරමුණ යම් කිසි නිලයක් කරන පුද්ගලයෙක් යම් ව්‍යවස්ථාකිත ප්‍රතිකාරයක් හෝ නීති විරෝධී ලෙස එම නිලය දරනවා හෝ ඒ යම් බලතල ඕන් බලය ඉක්මවා ක්‍රියාත්මක කරනවා ඒ පිළිබඳව ප්‍රශ්න කරන්න තමයි සම්බන්ධ. මේ රිටාඥාව ලබා ගැනීම සඳහා අනුගමනය කරන කාර්ය ප්‍රතිපාදනය සිනුහයි. පළවෙනිව ඒ රිටාඥාව සඳහා අලෙදුමක් තිබෙනවා. सामान्य देश संकलन क्रमයක් තුළ foreign jurisdictions नीतिपति को स्टेट अटॉर्नी කියන නිලධාරී මේක උදාහරණයක් ලංකාව වගේ පුද්ගලික මේ විකාශනාව අයිතිකාරක පුළුවන්. එතකොට ඒ ආයතන කරා අධිකරණය සලකන බලනවා ඒ ප්‍රශ්නගත කරන විනය
එසේ ප්‍රශ්නගත කිරීම ප්‍රමාණවත් හේතු තියනවාද කියන එක අත්දැකීම් සලකලා බලන්න. එසේ ප්‍රමාණවත් හේතු තිබෙනවා නම් එතකොට අපි කරන්නේ මේ අල්ගොම බාර. තුන්වෙනිවා ඒ ආයතනය අධිකරණයේ නැදවනවා. එතකොට ඒ ආයතන අධිකරණය සෑහීමකට පත්කල යුතුයි. අත් වශයෙන්ම එම ආයතනයට උදේදාරින පුද්ගලයා එසේ කටයුතු කිරීමට සුදුසුකම් තියෙනවා. එයාට ඒ සඳහා ස්ටේටස් එකක් තියෙනවා කියලා. ඒ ආයතනය හෝ පුද්ගලයා අත්කරණය සනාථ කරේ. එහෙම කරන්න බැරිවොත් අධිකරණ ඒ විදිය අහෝසි කරන අප ඒකේ ඉහදාරියා අංශකේ අධිකාරියක මුළුවර්ණ සනාථ කරන සාරි ඔවුන්ට අවශ්‍ය බලකාරය ඔවුන්ට අවශ්‍ය සුදුසුකම් තියෙනවා. එතකොට පොවවලට දෙස්ථානාවක් ගන්න. දැන් පොවවලට දෙස්ථානාවක් නිපොත් වෙන අවස්ථාව පිළිබඳව මම උදාහරණයක් දෙන්නම්. අර ඒක යම් කිසි විද්‍යාවක් ඉඳන් තැනත්තේ ඒ විද්‍යාවට මොගලකෙන කවක් විද්‍යාවක් එකනකට ප්‍රතිවිරු උද දෙකක් ගන්නවා. එතකොට ගම් කෙනෙකුගේ මේ කෝවරතෝ රිසර්ච් एक कारणीय मुख्य विनय प्रश्नට ලං කරන්නේ. දැන් මේ සම්මානයේ වැදගත් තීරණය තමයි විනාශ කෙරෙලා නික රාජික සේනාව තුනනදු එදාම දෙකේ එස්ෙන්ලා 79 වෙනි පිටුපත කියන තැනස්සා ජාතික රාष्ट्रයේ පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලබා අතෝකර කොහොමදන්නේ සංක ශල්‍ය ඔහු ඒ නිය දර පෞද්ගලික සමාගමක් සමසොත් ඒ පෞද්ගලික සමාගමක ග්‍රන්ථ උපකරණ ආයෝග්‍ය උපකරණ ස්ථාපනයකට කොම්පාන්තුවකට එරෙහිව දැන් එතකොට ඔයගලන්ට පේනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ කාර්යභාරයට අමාන්ගේ පෞද්ගලික ව්‍යාපාරය ඕන වෘත්තිය යොමු කරගැනීම සඳහා ආනිජමේ කටයුතු වල නිවෘත්තව සමාගමක් සම්පූර්ණයි එකිනෙකට පරස්පර විරෝධ පරස්පර ඒ නිල දෙකේ පරස්පර බව පැහැදිලිව ප්‍රේත කිරීම ඒ පදනම මත ලෙසම් කරන්නේ ඉනේ හොස් කිරීම සඳහා කොමන් ඔෆිස් අලගිලා අරගෙන ආශිතේ තමයි පුතා දැක්කේ එතනන් එකිනෙකට බඩනටි ඉන දෙකක් දාරලා නම් ඒ මුඛ්‍ය නිවය අහෝසි කරවන ඒ දෙක්ඥාව වාසලා මොකද ඒ දෙක්ඥාව අනුව ඒ ප්‍රකාශයට ඒ ඉන්නේ දැරීමට ඒ අවශ්‍ය කොට නැතිවෙනවා ඒක උදා මේකට පරස්පර විරෝධී නිලතර කරන අවස්ථාව. යම් කිසි පොදු නිලයක් සඳහා පත්වීම් ගත පුද්ගලයෙකුට එම නිලයට අවශ්‍ය සුදුසුකම් දැක්වනවා. සුදුසුකම් දැක්ව යම් නිලයක් ලැබෙනවා. හරි පොදු නිලයක්. එතකොට ඒ නිලය දැරීමට ඒ පුද්ගලයාට ඇති ශක්තිකාර සුදුසුකම් ප්‍රශ්න කිරීමට කොහොමද එක්තාඥාව පාවිච්චි කරන්නේ? තවත් උදාහරණයක්. යම් කිසි නිලයක් දැරීම සඳහා කිසි
පුද්ගලයෙකුට නියමිත කාලෙ නැත්නම් වයස ඉක්මවා ගියාට පස්සේ ඒ පුද්ගලයා තවදුරටත් ඒ නිවන ගන්නවා. එතකොට ඒ පුද්ගලයා ඒ නිවන දරන්නේ මොන බලයේ යටතේද කියලා ප්‍රශ්න කරන්න මේ කෝවෙන්තෝ විචාරණාව දෙන්න. එතකොට ඔය වගේ යම් කටතුරකෝ ආයතනයක බලය තනතුරේ ඉීමට හෝ ආයතනය වශයෙන් ස්ථාපිත කිරීමට හෝ බලය ප්‍රශ්න කිරීම තමයි කෝවරතෝ විචාරණාව නිකුත් සාමාන්‍යයෙන් කෝවරතෝ විචාරණාව ආයතනයේ නීති ප්‍රතිපදාවක්. නමුත් කෞද්‍යලිකව කෙනෙකුට කෝවරතෝ විචාරණාව ආයතනය අපි වසවලස්පෙන් ගත්තොත් මේ කෝවරතෝ විචාරණාව හේතු ආකාරයට මේ අරමාගේ විචාරණාවල මූලාශ්‍රය තුන බ්‍රිතාන්‍යයේ තමයි ඇති වුණා. අද බ්‍රිතාන්‍යයේ වේල්ස් රාජ්‍යයේ මේ කෝවරතෝ විචාරණාව භාවිත කරනවා. උපරිකා එක්සත් ජනපදයේ යම් කිසි ප්‍රමාණයක දුර්ලභ වශයෙන් භාවිත කරනවා. ෆිලිපින් රාජ්‍යයේ යම් කිසි අවස්ථාවක භාවිත කරනවා. ඒ jurisdictions වල කෝවරතෝ විචාරණාව ක්‍රියාත්මක වෙනවා. ලංකාවෙන් ඒක සාමාන්‍යයෙන් සෑහෙන ප්‍රමාණයකට සාර්වජනික විත්තා. බොහෝ දුරට මේ විත්තා සාමාන්‍යයෙන් පළාත් පාලන ආයතනවල පත්වේ ප්‍රශ්න. පළාත් පාලන ආයතනවල පත්වල මගනාරුළු තන්තු ජගපිනදා සෞඛ්‍ය පරීක්ෂකව ආදී නිලතලවල බලය ප්‍රශ්නගත කිරීමට තමයි පොළක් තුරක කෝවරතෝ විචාරණාව දානවා. දැන් මේ කෝවරතෝ විචාරණාව භාවිතාවම නූතනයේ වැදගත්ම නඩුතිරේ නයනාගමගේ ඇයගේ පත්වීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් ඒ ධූරයේ දැරීමට ඇයට ඇති බලය කෝවරතෝ විචාරණාවක් මගින් ප්‍රශ්නයට දක්වනු ලැබුණා. ඒ ප්‍රශ්නයට දක්වනු ලැබුවේ ඇයට ශ්‍රී ලංකානු පුරවැසිභාවය නොමැති වීමේ පදනමක්. එතකොට ලංකාවේ පාර්ලිමේන්තුවේ සභිකයෙක් වීමට නම් අනිවාර්යයෙන්ම ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕනේ. නයනාගමගේ කියන ඒ හිතකෝපාදක මස්ලීකරියට මේ සුචනව ඇදගෙන උත්තරන්නේ හරි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කළා. ඒකේ ජාතික ලයිස්තු මාත්‍රිකුනේ අවස්ථාව දුබා. මේක තමයි ලංකාවේ මේ භාවිතයේ පිටපත වැදගත්ම ස්වරූපය. කෝවරතෝ විචාරණාවට බලපාන නීති සිද්ධාන්තය බඳව වැදගත්ම නඩු තීරණය වාගේ අපේ ශ්‍රී ලංකානු නඩු තීරණ Indian versus Rajapuri. Hakaliya namni dwara isi passpali pituwa. මේ නඩුවේ ප්‍රශ්න කරනු ලැබුවේ සුළු නගර සභාවට ඡන්දයක් ඇස්මේ පක්ෂීනරු ආදායම් සහ වැඩ පිළිබඳ පරීක්ෂකවරයෙකුගේ පරිදි. එතකොට ඒ අත්වීම කෝවරතෝ විචාරණාවක් මගින් අවලංගු සඳහා තමයි මේ නඩුව බලන්නේ. නමුත් එහිදී අධිකරණයේ තීරණය කළා මෙවැනි නිලයක් පොදු නිලයක් වන්නේ නැහැ. ඒ නිලය කෙනෙක් පත්වන්නේ සුළු නගර සභාවක පවත්වන ඡන්ද විමසීමකදී දෙනු ලබන ඡන්දය නිසා ව්‍යවස්ථාපිත බලතලයක් මත නෙවෙයි. ඒ නිසා දෙවැනි පත්වීම සම්බන්ධයෙන් කෝවරතෝ විචාරණාව මුකුත් කරන්නට බැහැ. ඒකත් දෙතන කියන ස්ථානෙට ඒ නිලය පොදු නිලයක්. ඒ නිලය
व्यवस्थावकी ප්‍රතිපාදනයක් මත පොඩි ඒ ඇරෙන්න චාන්තනීය සීලකෝ හෝ යම් කෙනෙකුගේ අනුග්‍රහය මත දැනෙන විදියක් ඔබේ එතකොට ඒ ප්‍රාසස් රාජකුලයෙන් අපියන්නේ අපේ තාන්තිය තමයි ඒ කොවරටෝ විස්තරනාම විකුණීමේදී අපේ ඉතරණය විවිධ විවිධම ප්‍රයෝජනෙක දෙන්න තියෙනවා. ඒ සම්බන්ධ තවත් අදිනේව තමයි ඉන්තියාස් ලෙයිබ එන්ටර්ටි විලාලකාස්ත තවක්කය විද්‍යාස්න එමුමේ ඉන්තියාස් ලෙයිබ ඇන්ටනීස් විලාලකාස්ත තවක්කය එක්දාස් සක්ෂය අසු දෙක එස්ෙල්ලායි ආයශීය කතරගෙන කිව්වා මෙවස්දික මේ සිටිබත් ඉලිබ ඊදාගේ ප්‍රනාමරු ඇත්ත පතනවිනි වාර්තා මානසික පැටනම් දුකේ වාර්තා ඒ ගුණදුව කී සිටිබත්නේ ඊදාගේ තථාගතයන්ගේ පොවඩතෝ විචාරණාවක් වලින් අබයට ලක්කරපු ලැබුවේ සහකාර සමුපකාර කොමසාරිස් වලයාවිසේ ඉතලා සමුපකාර සමිතියට විදායක කමිටුවට පත් කරන ලැබූ නියදනානේ පිළිසකලේ ජීවය තමයි මේ විස්තරාම වගේ අබයට ලක් කරනු ලැබුවේ. නමුත් එවනිලා ව්‍යවස්ථාව පිටව ඇති කරපු නිලයක් පුරේ සංවේදී පක්ෂපුරතු නිලයක් කීමේ කඩනවා. මේ විචාරාම මෙවනිලේ බලන්තුභාවය राष्ट्र की कीमत अदा करना पड़ेगा कि ना इधर अरे मामा कहीं मत तो तो बिल्कुल नंदावे वेदगा को तीरे रहता है ये बस राग कुले कैसे नाम तीरे है तो पर ये बस राग कुले बिदन के नाम तीरे है सिद्धांत the office held at the view and pleasure of others will not be an office which can be challenged by nobody. यानी जब किसी पुस्तकालय को के वो पुस्तकालय मंडलीय का अनुग्रह है यानी चलने के नसीब तमाम याम नहीं रहेगा तो जनिक पाते हैं तो बटे ये पार्टी ने करेंगे जब किसी पुस्तकालय के अनुग्रह है देवनी के लिए आप राष्ट्रीय तो कोवरन को विचार में लगा මාතෘකාරී උත්සාහවල එක ක්‍රමයකට තමයි කොවරන්ස් තවත් ක්‍රමයකට ප්‍රොහිබිෂන් දැන් අපේ ප්‍රොවින්ෂල් ප්‍රාදේශීය සායවල ගොඩක් දුරට ප්‍රොහිබිෂන් සර්ච් කරගෙන විද්‍යාඥයා භාවිතා සාමාන්‍යයෙන් ප්‍රොහිබිෂන් සර්ච් කරගෙන විද්‍යාඥයා අත්වල බඳගෙන යනවා. සර්චරාරේ විද්‍යාඥයාව දෙන අයගොක්කලුවා. යා පරිපාලනය අධිකාරියක් විසින් ක්‍රියාත්මක කරන ව්‍යවස්ථාපික බලයක වළංගු භාවය ප්‍රශ්න දෙක. The writ is sought in order to question the validity or the legality of a particular act performed by a statutory body or a statutory office. එතකොට එවැනි විද්‍යාඥයෙකෝ ආයතනයන් විසින් සම්පූර්ණ පීර ක්‍රියාකාරකම් බලංගුතාවය ප්‍රශ්න කරන්න තමයි සර්චරාදී විද්‍යාඥයාවක් එතකොට සර්චරාදී විද්‍යාඥයාවක් ලබා ගැනීමට නම් සම්පූර්ණ නියුතු කරුණු දෙකක් තමයි අල්ජාවයි. යන්නේ මේ කටයුත්ත කුලීමට හෝ බේතීරණය ගරීමට හෝ නියදගෙන මුත්‍රාලයක් හෝ මේ දේවස්ථානයේ අධිකාරියට කිසිම බලයක් නැහැ. මේකට අපි ඔබට දැනගන්න අපි ඒක කියන්නේ substantive algebra.
කිසිම බලයක් සම්පූර්ණයෙන් බලෙන් එවැනි තර්කයක් යටතේ සංශෝධනයේ විස්තරාව අධිකරණයක්. අනෙක් අවස්ථාව තමයි procedural algebra. එනවා කියන්නේ ඒවා මොකද phase of the record. ඒ කියන්නේ යාව ඉරේට යම් තීරණයක් දෙන්නේ යම් පරිපාලන හෝ අධිකරණ බලතල ක්‍රියාත්මක කරන නිලධාරියෙකුට හෝ පරිශදයකට හෝ ආයතනයකට බලය තිබෙනවා. නමුත් ඒ බලය ක්‍රියාත්මක කළ දෙන්නේ යම් කිසි කාර්ය ප්‍රතිපාදයකට අනුව. ඒ කාර්ය ප්‍රතිපාදය අනුගමනය නොකර ඒ ආයතනය හෝ නිලධාරියා යම් තීරණයක් අරන් තියනවා නම් යම් ක්‍රියාමාර්ගයකට එළඹෙන තියෙනවා නම් ඒ තීරණය හෝ ක්‍රියාමාර්ගය අහෝසි කරවන්න සර්චුලාරි විද්‍යාත්මක සර්චුලාරි විද්‍යාත්මක ලබා ගැනීම සඳහා එක් සබ්ස්ටැන්ටිව් අල්ට්‍රාවයලට් කිසිම බලයක් එහෙම procedural ultraviolet මේ කියන්නේ around the face of the then substantive ultraviolet කියන සම්ප්‍රදාය යම් කිසි තීරණයක් පරිපාලන පරිශදයක් උසුල් දබලන අවස්ථාවක අනුගමනය කිරීමට දැඩි සිදුව මූලික සිද්ධාන්තයක් තමයි ඒ තීරණය මගින් යම් පුද්ගලයෙකුගේ අයිතිවාසිකම් වලට බලපෑමක් වෙනවා. It's the right it's the decision taken by the authority affects the right of a subject. එතකොට අනිවාර්යයෙන්ම මේ පරිශදය හෝ ඒ නිලධාරියා හෝ මේ තමන්ගේ තීරණේ හෝ ක්‍රියාවෙන් බලපෑමට පත්වන පුද්ගලයාට සමාන විය යුතුයි. ඒකට අපි කියනවා අවුදි අල්ටරා පාටෙන් රූල් එක ස්වභාවික යුක්තියේ මූලිකම මූලකම අනෙක් පාර්ශවයක සමන්විය යුතුයි. දැන් මේ සිද්ධාන්තය අනුගමනය නොකර යම් කිසි ව්‍යවස්ථාපිත බලතල ක්‍රියාත්මක කරන පරිපාලන අධිකාරියා යම් තීරණයක් ගත්තොත් යම් ක්‍රියාමාර්ගයකට එළඹුණොත් හරි ඒක බලය ඉක්මවා කරන දෙපෙට කටයුත්තක්. අල්ට්‍රාවයලට් සබ්ස්ටැන්ටිව් වලට කරන්නේ කිසිම බලයක් අනෙක් බලය කියනවා. නමුත් ඒක කරන්නේ ඉස්සෙල්ලා යම් කිසි ක්‍රියාදාමයකට අවතීර්ණය වෙන්න. අපි උදාහරණයක් වශයෙන් ගමු. රජයේ දේපල සම්පතේ ආපසු ලබා ගැනීම පත්. ඒ පනත යන්නේ විවිධ ආයතනවල ප්‍රධානී competent authorities බලෙන්නම් නිලධාරී වශයෙන් පරිකරවතිහා පනතම මේ පනත යටතේ කටයුතු කිරීම. එතකොට රජයේ පිළිබඳ සියලුම ඉඩම්වල බලධාරියා විදිහට සැලකන්නේ ඒ ප්‍රදේශයේ ප්‍රාදේශීය. ඒකට අපි ඉස්සමු යම් කිසි ඉඩමක් සම්පත ආපසු ලබා ගන්න පාසුවල ප්‍රාදේශීය දේකම් ඉක්මරුවක් පවරනවා. එතකොට ඔහොමසේ ප්‍රථම වශයෙන් කළ යුත්තේ ඒ ඉඩමෙන් ඉවත් වෙන්නටයි. ඔලා එරපීමේ දැන්වීම ව්‍යාපදිච්ච පැපැරෙන් යමන් කරනෝනේ ඒ අදාළ මුල්ගල්. ඒ ව්‍යාපදිච්ච පැපැරෙන් තමයි අන්ද වශයෙන් මේ මොකක්සිය උට යවුවක් කියන කරුණ සනන් ඉුබ සාල. දැන් යම් අවස්ථාවක ඒ නිලධාරියා ඒ පනතයකුගේ අදවල් පවරනවා. නමුත් අනෙක් පැත්තෙන් විරෝධතාවයක් වෙනවා. අපිට නිසි පරිදි මේ නිරපීම පිළිබඳ දැන් කරග නැහැ. ඒ නිසා මේ නිරපීම සිද්ධ කරන්න බැහැ. එතකොට මේ නිරපීමේ ආයතන කරන නිලධාරියාට සංශාන් කරගන්න බැරි වුණා. ඒ දැනුම් දීම ඔහු නිසි පරිදි කරා කියලා. එතකොට ඒ පත්‍රයේ යටතේ නිරපීමේ නියෝගය දුක් කරොත් ඒ නියෝගය
බල රහිත කරන්න සර්ෂනාරේ ප්‍රාර්ථනාවක් ආයෝජනය කරන්න පුළුවන් මහත්. දැන් එතනදී ඇති වෙන්නේ සබ්ස්ටැන්ටිව් හරයාත්මක බලාපිටමයන්ද එහෙමත් නැත්නම් ප්‍රොසීඩරල් එහෙමත් නැත්නම් කාර්ය ප්‍රතිපාදනය බලාපිටමයන්ද හරයාත්මකද කාර්ය ප්‍රතිපාදන ඔකට ප්‍රාදේශීය ලේකම් කියනකොට සම්පූර්ණ බලතල තියෙනවා රජයේ ඉඩම් පිළිබඳ මුඛ්‍ය බලය ගණන පරිපාලන නිලධාරී විදිහට රජයේ ඉඩම් සම්පතේ ආපසු ලබා ගැනීමේ පරිසරයට නඩු දාන්න බලය තියෙන කිසිම ප්‍රශ්නයක්. නමුත් ඔබේ නඩුව දායුතු ක්‍රියාමාර්ගය අනුගමනය නොකළොත් එක පොඩි කොටසක් එතන ඇති වෙනවා ප්‍රොසීජරල් අවුට්කම්. Era una vez operation. ये पदर होता है ये संपूर्ण क्रियादानव्य निष्प्रभाकरण तवस्त अवस्थासेना यम किसी परिपालन तीरने एक कोकस नीति राहो तुलती ये एक कोकस हरिයට नी නමුත් තවත් කොටසක් තියෙනවා පරිපාලනයේ ක්‍රියාදාමය හරියට අනුගමනය කරන්නේ තමයි ඉතුරු කොටසට අවතීන කියලා කියනවා. එතකොට මේ තීරණය කොටස් දෙකකින් සමන්විත වෙනවා. පළවෙනි කොටස හරියට ඉසිපරිදි ක්‍රියාදාමය අනුගමනය කරනවා. නමුත් දෙවෙනි කොටස ඒ සමානව ඉස්ක්‍රියා අනුගමනය කරනවා. බලතල සයිකල් කරනවා නෙමෙයි. එතකොට ඒ තීරණය බලය සහිතව කරපු කොටස ඉතිරි කරලා බලය රහිතව කරපු කොටස නිෂ්ප්‍රභාකරන සුරශීලාවේ ප්‍රතිකාරනාවක් මාර්ගයක්. දැන් එතකොට සර්ෂලාවේ ප්‍රතිකාරනාවකින් එතකොට මුඛ්‍ය වශයෙන් වෙන්නේ යම් කිසි තීරණයක එන දෝෂ සහිත බවක කොහොමද තවනෝලගෝයා යාවත දෝෂ සහිත බවක ඒ තීරණය කොක්‍රියාව මි ස්පර්ශ හරි රහිතක තමයි සර්ෂ දැන් ඒ සර්ෂනාවේ ඉස්තාත්නාවක් ඉවරලා අපි ඔය කරුණ ඔක්කොම කරන මුළු ඒ තීරණය තාම බල සහිතව තියෙනවා. ඒක අපි උත්සාහයෙන් දීලා උපකරන්නේ ඒක සබ්ස්ටැන්ටිව් අල්ට්‍රාවයිරස් මේ තීරණය මේ ක්‍රියාදාමය ගත මේ ආයතනයේ මේ නිලධාරියම කිසිම බලයක් නැහැ. මේකවත් නැත්නම් ප්‍රොසීජරල් අල්ට්‍රාවයිරස් එරවුන්ඩ් ද ෆේස් ඔෆ් ද අවශ්‍ය යම් කිසි ක්‍රියාමාර්ගය එතන අරන් ඒකෙන්ද මේ තීරණය කොමේ ක්‍රියාව වැරදි. ඒක ඔය ටික ඔප්පු කරගන්නකම් අර තීරණය එහෙම තියෙනවා. එතකොට අපි මේක උසාවියේ විසඳන සර්ෂ්මලාරයක ගන්නසා ඒගොල්ලන්ට පුළුවන් අර තීරණය ක්‍රියාත්මක කරන්න. එතකොට අපි මේ සර්ෂ්මලාරය කරන්න යනකොට තීරණය ක්‍රියාත්මක කරන්න බැහැ. ඒකේ කිසිම කෙනෙකුට ලැබෙන්නේ නැහැ. අන්න ඒකින්ද තමයි අපි සර්ෂ්මලාරයේ දෙක්තාවක් එක ප්‍රොහිබිෂන් දෙක්තාවක්. ඒ වැරදි තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වන්න තමයි අපි ප්‍රොහිබිෂන් දෙන්නේ. එහෙමත් නැත්නම් අපි සර්ෂ්මලාරයේ දෙක්තාව ගන්න ඒක බලගනික කරා. නමුත් අදාළ බලධාරියා ඒ තීරණය පිළිගන්නවා. එයාට තහංචියක් නැහැ. බලගනික කිරීම කියන්නේ බලදාසියේ. එයා ඒ තීරණය අරන් ඉන්න. එයා ඒක ක්‍රියාත්මක කරොත් අර සර්ෂනාවේ ලේඛාග්‍රාව ලබා ගැනීමේ ප්‍රතිඵලය සම්පූර්ණ අපිට නැති වෙනවා. ඒකින්ද තමයි අපි සර්ෂනාවේ තර්කගම ප්‍රොහිබිෂන් එකක් දෙන්න කියලා පුළුවන්. එතකොට ඒ වැරදි යාවම නිලමේ අවශ්‍යමීමට අමතරව මේක ක්‍රියාත්මක කිරීම ස්ථිරවම අපිට නවත ගන්න පුළුවන්. එහෙනම් තමයි සර්ෂනාවේ ප්‍රොහිබිෂන් කියන විස්තරය දෙක එකට එකක් සම්බන්ධ වෙලා අපි ඉන්නයි. සමහර වෙලාවට සර්ෂනාවේ අවශ්‍ය නැහැ. ප්‍රොහිබිෂන් විතරක් තියෙනවා. නමුත් ප්‍රොහිබිෂන් එක ඉන්නන්න නම් සාර්ථක වෙන්න අපි උසාවියට මොකක් කරන්න ඕනේ
මේ ක්‍රියාව කරලා කියන්නේ ඵලය රහිත. ඵලය ඉක්මවන. එක්ක සම්පූර්ණයෙන් බලය ක්‍රියාව කෙරෙනවා. එදිරිලා තියෙන්නේ එහෙමත් නැත්නම් යම් කිසි කාර්ය ප්‍රතිපාටිමේ දෝෂයක් සහිතවයි ඒ තීරණය පෙරමිලා තියෙන්නේ. එන අපි උසාවියට පළවෙනි වශයෙන් සනාථ කළ යුතුයි. අපි ඒක අධිකරණයට සනාථ කළොත් සර්ෂියරාරි නැත්නම් අධිකරණයට පුළුවන් ඒ තීරණය ක්‍රියාත්මක කිරීම වල අතරංගන ප්‍රොහිබිෂන් ලබාවේ. ඒකයි අපි කියන්නේ ප්‍රොහිබිෂන් විස්තරනාවක් සර්ෂියරාරි විස්තරනාවක් කියන දෙක එකට එකක් අත්වැල් බඳගෙන තමයි යන්නේ. සාමාන්‍යයෙන් අපි කියන්නේ certiorari looks to the past. එමෙ තීරණය අරන් ඉවර. දත්ත තීරණයක වළං විභාගය අප කරලා ඒ තීරණය අවශ්‍ය කරන තමයි certiorari. Prohibition looks to the future. Prohibition විස්තරණාවෙන් කරන්නේ ඒක කරනවා. මේ පරිවර්තයේ තීරණය ඉස්සරහට ක්‍රියාත්මක කිරීම අතර කිරීම තමයි prohibition විස්තර. Certiorari looks to the past, prohibition looks to the future. They are both administrative. They are both two prerogative bits which go hand in hand. එක එකට යන්නේ. prohibition විස්තරනාවක් කරන් යම් කිසි වැරදි තීරණයක් හෝ ක්‍රියාවක් නතර කරගත්තොත් ඒක එතනදි ඉවරයි. ඒකයි ඉස්සරහට ගෙනියන්න බැහැ. ඒකින්ද ප්‍රොටෙක්ෂන් විස්තරනාව නම් ගොඩක් අමතකින විදියට බල සම්පත්. ඉරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීම නෙමෙයි. මුඛ්‍ය අරමුණේ යුක්ත ප්‍රොහිබිෂන් විස්තරනාවේ ඒක කෙරේ. අපි ප්‍රොහිබිෂන් එක විතරක් ඉන්නවා ඇති. නමුත් අපි certiorari ඉල්ලනවා නම් ප්‍රොහිබිෂන් එකක් නැතුව. සාමියන් ටෙක්නිකල් තාක්ෂණිකව අපේ ආයතන සාර්ථකයි කියලා ඒ අපගත කරන ක්‍රියාවක් තීරණයක් ඵලයේ සිද්ධාන්තය මත අවශ්‍ය කරා ඒ ක්‍රියාත්මක නතරයි. ඊන ප්‍රොහිබිෂන් විස්තරනාව ඉඳලා තාම වෙනවා. certiorari ඉතනකොට prohibition විස්තරනාව අත්‍යවශ්‍ය දෙයක් තමයි වඩා යෝග්‍ය වන්නේ. දැන් මම ඔබට මම කරපු නඩුවක් ආශ්‍රය certiorari විස්තරනාව පිළිබඳ තත්ත්වය පැහැදිලි කරනවා. මම නඩුවේ අංකය කියන්නේ මගෙත් එක්ක නඩුවට ට්‍රේනින් එකකෝ මේ කනිෂ්ඨ නීතිඥ තුමේ ඉන්නවා. සාමාන්‍යයෙන් ඒකේ තත්ත්වය නෑ. දැන් සත්‍ය කරා විදාද උදාර ප්‍රඥා දැන් මේ බුදල් වත්කප්නේ යතුනේ යම් කිසි ඔප්පුවක් වෙනවා. ඒ ඔප්පුවට විෂය වන ඉලවෙරේ 탁සේරුවක් කරනවා. ඒකේ වටිනාකම නිර්ණය කිරීමේ බලතල ප්‍රාණයක් නිලධාරීට ලැබෙනවා. එතකොට 탁සේරුවක් කිරීමට බලය තිබෙන බව අපේ කියනකොටයි. ඒකට බලය තියෙනවා. නමුත් ඒ 탁සේරුව මත ඉස්සරහට ගිහිල්ලා යම් කිසි මොදරකාසුවක් අයින් කරනවා නම් ඒ අයින් කරනකොට යම් කිසි ක්‍රියාපටිපාටිය ඉස්සෙල්ලාම ඒ 탁සේරුව පැත්ත ඒ මත සහතිකය. ඒ සහතිකයේ බලපෑමට යටත් පුද්ගලයාට ලැබෙනකොට සැලසෙන්නේ. එතකොට ඒ පුද්ගලයාට අනිවාර්ය තමයි ප්‍රොමසාරිස් වල අධ්‍යක්ෂණය. ප්‍රොමසාරිස් කෙනා උත්පන්නකට ඒ අධ්‍යක්ෂණය කරනවා.
ලක්ෂ කාල මොහොත කාල වතනවා ඒ යාචනය සලකා බලන්නට ඕන. මේ අක්ෂේමයේ බලපෑමේ දෙයක් ගන්න පුද්ගලයාට ඒ තීරණය ලැබෙන්නට සලස්වන්න ඕන. එතකොට ඒ පුද්ගලයාට පුළුවන් ඒ තීරණය තුළ සමාලෝචන මණ්ඩලයකට මුදලා. එතකොට සක්ෂේම කිරීමට බලය කියනවා කියන එක ඒ සක්ෂේම මත කරදාස්වක් අලුතෙන් ගණනය කළ හැකි කියන එක අපේට ලක්වීමක් නැහැ. ඒකට බලය තියෙනවා. නමුත් ඒවා සම්බන්ධ ක්‍රියාපටිපාටියේ අනුගමනය කළ යුතු වැදගත් පියවර කීපයක් තියෙනවා. ඒ පියවර ගන්නේ නැතුව ඒ ගාන අය කර ගන්නවට අපිට ඒක කාර්යයක වාදනය කරන්න පුළුවන්. substantive ultraviolet නෙමෙයි. කිසිම බලයක් නැහැ මේ දේ කරන්න කියන පරිදි නෙමෙයි. considerable ultraviolet source on the face of the record. Internet nothing to වැදගත් මාර්ගය එතන හරන්නේ. ඒ බලන ඒ නිරණය අපේට ලං කරන්න පුළුවන් සර්චුලාගේ විත්තාඥාවක් වගේ. ඒ විත්තාඥාව ලැබෙනතුරු අපිට ප්‍රොහිබිෂන් විත්තාඥාවක් අපි ඒ ගණනය කිරීම එවදා ගණනය කිරීම මත පොදාලා කිරීම නතර කර ගන්න පුළුවන්. ඔය කියන දුරේ සර්චුලාරි විත්තාඥාව නොලැබෙන්නට හේතුව වැදගත් කරුණක්. ඒ කරුණ උපරිමයි කීදේශ නොහොත් උපරිම විශ්වාසයෙන් කටයුතු නොකිරීම. ඒ කියන්නේ මේ ආයතනයට වැදගත් හැම කාරණාවක්ම අපි අධිකරණය අභිදර්ශන හැකිය යුතුයි. උපරිමයි කීදේශ සංකල්පය අනුගමනය කර යුතුමයි සෝෂියාලි විචාරණාවක් ආයතන කිරීම. ඒ නඩුවේ උපරිමයි කීදේශ කියන සංකල්පය සම්පූර්ණ කිරීමට ප්‍රසන්නකරු අසමත් වුණා කියන අර්ථය තමයි ප්‍රබල වශයෙන් ඒ විද්‍යාඥාව ප්‍රතිපෝත්. ඒකද ඔබට තියාගන්න ඕනේ කව වැදගත් සංකල්පයක් තමයි සර්චුලාරි විද්‍යාඥාව අයිලොක් කරපුවාගේ අධිකරණයේ උපරිම විශ්වාසය තමන්ට ලැබෙන පරිදි මේ ආයතනයට වැදගත් සියලුම කරුණු කාරණා විතරක් පොදුදනවා මෙතුයි. ශ්‍රී ලංකා මේකේ සුගත නඩු පිළිවෙල කිරියා උදේ පැත්තේ නෝ බලාපොරොත්තු වෙනවා. සරත් මුලක්කාමෝ එක්විව විද්‍යාර්ථී විශාඛා විද්‍යාලයේ කොළඹ පහ සහ තවත් ගන්න. දැන් මේ නඩුවේ ප්‍රශ්න කාරෝ මොහොතේ දියණිය විශාඛා විද්‍යාලයට අතුලක් නොපිරීමේ භගනවද යම විදුහලේ විදුහල්පති ඇතුළු පාලක මාර්ගයේ සත්‍ය විශේෂ මැන්ඩේමස් විත්තා ආශාවක් සහ ශ්‍රේෂ්ඨාරි විත්තාඥාවක් ආයෝජනය නමුත් මේ පෙසම්කරු අනාවරණය කරගත්තු මේ පෙසම්කරුට දෙලිවල ප්‍රදේශයේ තමයි ස්ථිර නිවාසම් තන්නේ. මුකෙන්ලෝේ විද්‍යාලය කොමතුේ ඇනෙක්සියක ඒ දරුවා සමග ඒ දෙමාපියන් පරිච්ඡේදන කියපත් අනාවරණය වුණා ඔහුගේ ස්ථිර නිවාසයේ මේ දෙවියෝ. එතකොට එතන උපරිමයි දේ සංකල්පය අතුගේ කටයුතු කරනවා නේද? ඒ හේතුව මත කරුට ඒ එක්තාව්‍යාව ලබා දුන්නේ නැහැ. එතකොට
ඕගලන්ට තේනවා උපරමාශීලස් කියන සංකල්පය සෝෂියලාදී විද්‍යාඥාවක් ලබා ගැනීමේදී තාමත් වැදගත්. සෝෂියලාදී විද්‍යාඥාව සහ ප්‍රොෆෙෂන් විද්‍යාඥාවට අදාළව ඉස්මායිල් දෙවිව දේශීය ආදායම් කොමසාරිස් 1981 දෙක ඉස්සෙල්ලා අටවෙනි පිටුවේ වාර්තා මේ නඩුවේ තක්සේරු නොතිනිසියා ප්‍රෙසම් කරුට නිකුත් කරලා තිබුණා කරා ආදායම් බදු තක්සේරු කරුවේ ඉස්සෙල්ලා නමුත් ඔහුට දේශීය ආදායම් බදු පනත නමුත් දීක විකාශනයේ අත්‍යන්ත හිතදානන කලේ ප්‍රතිපාදනය යටතේ උදන් සක්සේරුවක් පිටු කිරීමට බලය දුන්නේ. ඒ තක්සේරුව මත තමු ප්‍රෙසම් කරුට ගෙවන්නට කියපු බදු මුදල හවයට දක්වලා තමයි ඔහු සර්චේවාරි විත්තාස්තාව ආයතු. ඔබට අධිකරණයේ තීරණය කරා මෙම තක්සේරු දැන්වීම දේශීය ආදායම් බදු පනතේ 96 උපවාදන්තිය අනුගමනය නොකරමින් මුත්‍රල තක්සේරුවක් සහ ප්‍රොහිබිෂන් විද්‍යාඥාවක් සර්චේවාරි විත්තාස්තාවක් කියන ආඥා දෙකම ලබා ගැනීමට ප්‍රසන්නකට අයිති. දැන් මෙතන තක්සේරු පරිලෙක තක්සේරු දැක්වීම ගමන බලය තියෙනවා. නමුත් ඒ තක්සේරු දැක්වීම යනකොට අනුගමනය කළ යුතු නීතිමය ප්‍රතිපාදන තමයි දේශීය ආදායම් විකාශනයේ අංක 30 දරන පනතේ 99C කියන උපවාදන්තිය යටතේ අනුගමනය කිරීමට බැඳී සිටින විධිවිධාන අනුගමනය නොකළ ඒ තක්සේරු දැක්වීම නිසා තමයි මේ විත්තාඥාව ලැබෙන්නේ. ඔතකොට මෙතන කියන්නේ අපස්ලේ අල්ට්‍රාවයලන්ස් කියන්නේ කිසිම බලයක් නැතුව කටයුතු කිරීම. නෙමෙයි ප්‍රොසීජරල් අල්ට්‍රාවයලන්ස් නෝ එනෝක පේස් ඔෆ් ද රෙකෝඩ් කියන තත්ත්වයක් ප්‍රතිශිරාරි විත්තාඥාව නිකුත් කරනවා. ඒ වගේම තවත් නඩුවක් නිව් පෝර්ට්මන් ලිමිටඩ් versus ජයවර්ධන and two others. නිව් පෝර්ට්මන් සහ සීමාසහිත නිව් පෝර්ට්මන් එදිනෙම ජයවර්ධන සහ තවත් දෙදෙනෙක් 1981 එක ශ්‍රී ලංකා විවාද 307 මේක දේශීය ආදායම් පරිලය යටතේ ගනු ලැබූ යාමාර්ගයන් සම්බන්ධව අනුගමනය කරනු ලැබූ සර්චේවාරි විත්තාඥාව. මේ නඩුවේ ආදායම් බදු ගෙවන්නේ ඉදිරිපත් කරලා තිබුණ වාගේ ආදායම් අඩු වාර්තා තක්සේරු තමයි. තක්සේරු කරු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ. නමුත් ඒ සඳහා පැහැදිලි නිශ්චිත හේතු දෙන්න ඔහු අසමත් වුණා. එතකොට මේ අක්ෂේරුව බාර ගන්නට වැඩි කියලා ඒ අක්ෂේරුව වරු පුරණයක ඉස්සරට දෙතුන අවස්ථාවක් තමයි මේ ආදායම් වාර්තාව ඉදිරිපත් කරපු පුද්ගලයා පිළිබඳව යම් කිසි පුද්ගලයෙක් සපයා තිබුණ යම් කරුණු ඉන්ෆර්මේෂන් එකක් ඇවිල්ලා ඔහුගේ ආදායම් නිර්ණාමික තොරතුරු දැක්වුවා. නමුත් අධිකරණයේ තියෙනවා ඒ කරුණ මොනවාද කියන්නේ කවුද ඒ කරුණ අනාකරණය කරේ කියලා යම්කට නෙවුණා තක්සේරු පරිද යුතුයමක් තිබුණා. ඒ රෙවිච් කරුණ මොනවාද කියලා ඒ ආදායම් වෙන ස්කේලයට ගමන් දීලා ඒ පිළිබඳව ඔහුට උත්තර දෙන්නට අවස්ථාව සලසා දීමේ උපකරණ තක්සේරු කරුණ තිබුණා. ඒ මොනවද හරියට ඒ හින්දා සර්චේවාරි පොටෙන්ෂල් කියන විකාශන දෙකම ඒක යුතුයි කියලා හරියට. ඒතර මේ නඩ තීරණයක් දැනුණා නේ කිසිම බලයක් නැතුව ගත්ත තීරණ නෙමෙයි. බලය තියෙනවා
නමුත් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය නිෂ්පරිදි අනුගමනය කිරීම නිසා අතිවිච්ච එනවම face of the report procedural alkawaiges surgery බලරහිත පැතර ප්‍රොවිෂන් වගේ ක්‍රියාත්මක කිරීම බලාපොරොත්තු ලැබුණා. සාක්ෂිවරණී සහ ප්‍රොහිබිෂන් විඥාන රිපෝට් වෙන්නේ මුඛ්‍යලික දිවිසෝ මත ඇතිවන යම් යම් රුතුකම් වගකී පැහැදිලි අවස්ථාවල ඒවා පිළිබඳව සාරගත. ඒක දිවිසෝ යටතේ ඇති කර ගන්නා පද ක්‍රියාකාරකම් වල නීත්‍යානුකූල භාවයේ දර්ශනය සර්ශිරාදී දේශනා ලබා ගන්නවා. සර්ශිරාදී සහ ප්‍රොහිබිෂන් විඥාන ලබා ගන්නේ පොදු ආයතන පොදු නිලයක් දැනෙත් පොදු ක්‍රියාත්මක කරන උපරි ව්‍යවස්ථාපක උපකරණ සම්පාදනය මා ආශ්‍රිත ගැඹුරු අපවරණ. මේ සම්බන්ධයෙන් කේම් කරුණාරත්න කියන්නේ පෞද්ගලික වාණිජමය කිවිසුම් අප ඇතිවන බලතල ක්‍රියාකාරකම් තීරණ ප්‍රශ්න කිරීමට සර්චිරාදී දේශනා ලබා ගන්නවා. මේ සම්බන්ධයෙන් මම පුදාගන්නවා කේම් කරුණාරත්න කියන බංගුලසේන තාක්ෂික රත්නායක 1986 එක කොළඹ අභියාන නීති වාර්තා 470 නිකුත්වේ වාර්තා එසම් කරු දාහිසි නිලනිවාසකයේ මොනපීම සඳහා රාජ්‍ය නිලනිවාස සංස්කෘතිය ආපස් ලබාගෙන පරිත්‍යාගයේ නියමයක් උත්සව තිබුණා. ඒ නිවේදන අපේට දක්තරමින් ඒක සර්ශිරාදී විද්‍යාත්මකගේ විශ්වභා කරවාගෙන සකහා එසම් කරු අනුව පැවි. කියන්නේ දැන් රටේ නිලනිවාසෙන් මෙරපෙවීම සඳහා නොතීසිලද බුද්ධලයා තමයි ඒ නොතීසිය මත ගනු ලබන ඒ ක්‍රියාමාර්ගය සර්ශිරාදී විද්‍යාත්මක අපේට දක්වීම සඳහා නඩුව පැවි. ජාතිය ඉදිරිපිරීමේ බැංකුවට විරුද්ධව තමයි මේ නඩුව පවත්වන්නේ. එතකොට අධිකරණයට කරුණු ඉදිරිතරව වුණා මේ පුද්ගලයා මේ නිල නිවසේ පදිංචි වෙලා ඉඳලා තියෙන්නේ ජාතික ඉදිරිපිරීමේ බැංකුවේ උරු ගලපු නිලයේ ප්‍රතිඵලයක් වශයෙන් නෙමෙයි. නමුත් මේ නිවසේ පදිංචි වෙලා තියෙන්නේ යම් කිසි කිවිසුමක්. ඒ හින්දා මෙතන තියෙන්නේ කිවිසුමේ සම්බන්ධ. නිසා පොදු ආයතනයක් මගින් පොදු නිලයක් දරන කාලය තුළ ලබා දෙන නිවසකට අදාළ මේ මේක සුදෙක් බැංකුවක් මේ පුද්ගලයන් අතර කිවිසුමේ සම්බන්ධතාවයක් මත දෙනුන නිවසක්. මේ නිසා සර්ච් විද්‍යාත්මක මේ කරුව පාස්වාගෙන යන්නට යටත් කියලා කරුවත් දෙනවා. එතකොට දැන් සර්ච් විද්‍යාත්මක නිකුත් වීමේ මූලිකම සිද්ධාන්ත දෙක තමයි එකක් සබ්ස්ක්‍රයිබ් අල්ට්‍රාවයිලට්. දැන් මේ නම් කටයුතු කිරීමට යම් තීරණයක් ලැබෙන්න කිසිම වරයක්. අනිත් එක ප්‍රොසීඩියරල් අල්ටර්. අදේ කියනවා නමුත් අනුගමනය කළ යුතු කාර්යපත්තාගේ අනුගමනය නොකර කඩු ලබන තීරණ තමයි ක්‍රියාකාරීත්වය. බලරහිත කිව්ව සර්චිකාරී දෙක්කා. සර්චිකාරී දෙක්කාව කාර්යෝ කරන පුද්ගලෙක් උපරිම විශ්වාසයෙන් කටයුතු කරනවා. අධිකරණයේද ඒ සලකා ගැනීම සඳහා වැදගත් සියලුම ඉගෙනන්නේ අපේ කලියේ. ඊගාවට සර්චිකාරී දෙක්කාව පොදු ආයතනයක් හෝ පොදු නිලයක් කරන සුදුරේකුගේ අර කිවිසුමේ සම්බන්ධතාවයක් මත ඇතිවන ක්‍රියාකාරීත්වය කටයුතු ප්‍රශ්න කිරීමටවත් ඒවායේ විද්‍යාත්මක භාවය අවශ්‍ය කිරීමට ඕයි මහබ කිරීමට හෝ පාවිච්චි කරනවා. ඊගාව සිතාන්තය තමයි සර්චරාදී විද්‍යාත්මකවත් ලබා
ආයතන කරුට ඒ ආයතන කරන ලබන්නේ යම් ආයතනයකට හෝ නිලයකට මුද්ද ඒ ආයතනය හෝ නිලය ගන්න පොදු ආයතනය හෝ පොදු නිලය ගන්න සුත්තලා යම් කිසි නීත්‍යානුකූල අපේක්ෂාවක් ඇති කරලා තියෙනවා හරි legitimate expectation දැන් යම් කිසි බලයක් ක්‍රියාත්මක කරන ක්‍රියාවක් කරන පොදු ආයතනයක් පොදු නිලයක් ගන්න මේ මෙසේ කටයුතු කිරීමේදී යම් ආකාරයකට අයගොම් කරුට ආකාරයකට වහු සම්බන්ධයෙන් කටයුතු කරාවී කියන නීත්‍යානුකූල අපේක්ෂාවක් ඇති කරනවා නම් මේ නීත්‍යානුකූල අපේක්ෂාවට විදුපාන ඒ නිලධාරියා හෝ ආයතන අන්තිමට මොන ගන්න තීරණය කොපියාවල කරනවා නම් එතන සර්ෂ්‍රාණි විකාරණාව අර ප්‍රතියදපත් පාර්ශවයට ලබා ගන්න පුළුවන්. ये सम्मानने भगवत अभिधेय बावजूद तेरे का पूछ देता इतना समस्या असो अगर देखने से ला इससे असो हाथ के पितुए बाहर डालने से नाम क्या ओके डाल पुणे बनते आते याम पुणे इंडिया को तो वो के पावले या सामाजिक पुणे का देना दादा परीक्षा ඔවුන්ගේ කදින්චිය සඳහා අවශ්‍ය වෙනවා. ඒ පදනමක කුලේකරුව කුලේ පරිච්ඡේදය ඉවත් කරලා දැක්වලා දැන් එකම නඩුවක් දාලා අධිකරණය තීරණය කරනවා නම් ඔව් මේ පරිච්ඡේදය කුලේ විද්‍යාවේ ඔවුන්ගේ පවුලේ සමාජික කදින්චිය සඳහා අවශ්‍යයි කියලා අධිකරණය තීරණය කරන අවස්ථාවක පොලී කාර්යාලය එකපාරටම ජනපාන්න දෙයි. ජාතික නිවාස කොමසාරිස් විසින් පොලී කරුට සුදුසු වෙන විකල්ප අධිකරණය සඳහා ස්ථානයක් ලබා දෙයි. එසේ ලබා දෙන බවට එවැනි ස්ථානයක් වෙන බවද ජාතික නිවාස කොමසාරිස් අධිකරණයට ගම්මීමක් අතින් දැනුම් දුන්නට පස්සේ තමයි කුලී කාර්යාව අර පරිශ්‍රය නිරතවීමේ ආඥාව date of possession පුත්තලා කුලී නිමියට ඒ ගුලී ස්ථානයේ ලබා ගන්න පුළුවන් වෙන්නේ ඒ අවස්ථාවක පමණයි. එතකොට මොකද අධිකරණයේ තීරණය කළා කුලී නිමියට විචාරණයක කරන දීලා ඒ බව ඔතිසේ උසාවියට නබුරුදා ඔහුව එම කුලී පරිශ්‍රයෙන් ඉවත් කරන්න බෑ. ඒ ලබාගෙන විකල්ප ස්ථාන ඔහුගේ ජාති ත්‍යාග නිදැකියා ප්‍රණාදී සියලුම කරුණු සලකලා බලලා ඔහුට වාසය කරන්න සුදුසු ස්ථානයක් ඒ ආදී විවිධ කාරණා කීපයක් සැලකිලි කරලා තමයි ඒ ස්ථානයේ ඔක්කොම නිරපාන පුළුවන් කියලා උසාවි කියනවා. ඒක අදාළ ස්ථානයේ නිරපවන කුසලයට සාධාරණ අපේක්ෂාව මුත්‍යානුකූල අපේක්ෂාවක් ඇති වෙනවා. ඔහුට ජාතික නිවාස කොමසාරිස් අලුත් විනාශයක් ලබා දෙනකොට පදිංචිය සඳහා ඔහු පිටපො විගසට සමාන පරිසරයක් සහ ඒ පක්ෂපන් දෙක මේ යාවත ආදමත ඉලාකාරයක ස්ථානයක් ඔහුට ලබා දෙයි කියන සාධාරණ අපේක්ෂාව තිබුණා නැති වෙනවා. ඒ අපේක්ෂාව ඉෂ්ට නොවන විදිහට ජාතික නිවාස කොමසාරිස් උවසක් සැදෙලා තුමඩ ඒ බවට නොතිසියක් උත්තරාට ඔහුව ඒ ස්ථානයේ ලැබුණා. ඒ පරිච්ඡේද
නිවාස කොමසාරිස්ට සාශිවකාරී උද්‍යාන ආවේද ලාග්‍රා විවේකයි අගේ විද්‍යාත්මක සාධන අපේක්ෂාව තුළ සිද්ධාන්තය හරි ඔබට යම් කිසි පරිපාලන ආයතනයක් පරිපාලක වේදාවි යම් කිසි විද්‍යාවේකට යම් කිමු ගන්නු ලබන ඒ උදාහරණයක් පරිශකයේ ගාම්භීරයට ගන්න අවස්ථාව ඒක ඒ තීරණේ බලපෑමට පත්වන පුද්ගලයා තුළ යම් කිසි සාධාරණ නිත්‍යාවකෝඩ අපේක්ෂාවක් ඇති වෙන ආකාරයට ගනු ලබන බව හේතු ගන්නවල තියෙනවා. ඒ සාධාරණ නිත්‍යානුකූල අපේක්ෂාව ඉෂ්ට නොවන විදිහට හෝ අවසානයේ තීරණය කියාව කරනවා. ඒ තීරණය කියාව අපේට නැතිව කරන්නේ. සෙන්චුරාටි දිස්සා නුවන්ගේ right මේ අධිකරණ තීරණ වගේ නීතිය දියුණු වෙත්ම තවදුරටත් සිද්ධාන්තයක් විදිහට පිළිවෙලකට Certiorari Riktanyavad, Politician Riktanyavad deals with wrongful action. Certiorari Politician Riktanyavad ये देखेंगे करेंगे इसको किसी में बालिया इसको अपना मने करेंगे तो क्या पार्टी ये तो पार्टी तो बाला तो कानून डालना पाले राष्ट्र क्रियावान पाले राष्ट्र के लिए पता दबाई सरस्वरा सहान कॉम्पिटिशन विस्तार ना आगे जो ये क्या बोलूँगा सरस्वरारी and prohibition deal with wrongful action. While a mandamus deals with wrongful inaction. එතන යම් කිසි රජයේ යම් කිසි පරිපාලනයක් හෝ ඉතරනමය අත්දැකීමක් හෝ අද ව්‍යවස්ථාවක බලතල ක්‍රියාත්මක කරන ඉන්දතනාලක අවශ්‍ය ඒ දිනදානය හෝ අක්ෂරය විසින් කල යුතු බවට නීතියක් මගේ අනවනු ලබන නම් ව්‍යවස්ථාපීය යුතුයකම් වගකීම එසේ ඉෂ්ට කිසිම පැහැරහරි නොසලකා හරි නොතකන ඒ ක්‍රියාව හෝ කටයුත්ත ඔහු ලබා කරවීමට වදන විද්‍යාඥාන තමයි mandamus කියන ලැටින් අර්ථයෙන් අර්ථකථනය කරන්නේ mandamus mandate කරන්න ඕනේ. එතකොට ඒ කරන්න ඕනේ ව්‍යවස්ථාව කියනකොට දැවෙන්න යම් කිසි පිළිපක්. එතකොට යම් කිසි පෞද්ගලික හෝ වාණිජමය කිවිසුමක් යටතේ යම් පාර්ශවයක් කරන්න බැරෙන යම් උපකමක් හෝ වගකීමක් හෝ කරන්න බැරෙන ක්‍රියාවක් ඒ පුද්ගලයා නොකරනවා නම් ඒ සම්බන්ධයෙන් පැන්නේ සිදුවනවා. එතකොට අපි උදාහරණ ඕනේ ඉන්ජෙක්ෂන් එකක් කරා. හැන්නෙපේ ඉන්ජෙක්ෂන් විධානාත්මක තහනමක් එක්ක ඩික්ලරේෂන් එකක් තමයි. ඒ ඩික්ලරේෂන් ඒ ප්‍රතිකාරයක් තමයි එක්ක ස්පෙસિෆික් පර්ෆෝමන්ස් උදාහරණ කිවිසුමක් ඇතුලේ කරන්නට නීත්‍යානුකූලව වැඩෙන යමක් නොකර හැවොත් මේක ඉෂ්ට කරවා ගැනීම සඳහා ස්පෙસિෆික් පර්ෆෝමන්ස් සඳහා කිවිසුම් නීතියන්නේ ප්‍රතිකාරයක් තියෙනවා. එතකොට කිවිසුමීය සම්බන්ධතාවයක් මත ඇතිවෙන යුතුයකම් වලකී ඉෂ්ට කර ගැනීම සඳහා mandamus අදාළ කරනවා. එදෙනේ යුතුයකම් වලකී ඉෂ්ට කර ගන්නට නම් අපි සාධාරණත්වයේ නීතිය යටතේ ප්‍රතිකාර කරනවා. ආයෝගය අංගාරේ කියුත් ප්‍රතිකාර mandamus විද්‍යාඥාවක් බබාගා ඒ ආඥාව පිළිලද පුද්ගලයා හෝ නිලධාරියා හෝ ආයතක ව්‍යවස්ථාපිත වගකීමකින් ලැබෙන පරිපාලන බලතල ක්‍රියාත්මක කරන ව්‍යවස්ථාපිත ආයතන. එවන්
ආයත විරුද්ධව තමයි ඕන් කෙසේ ඕන්ට ව්‍යවස්ථාවකින් පැවැළෙන යුතුකමක් හෝ වගකීමක් ඉෂ්ටි නොකරට බැරිවෙන්න සිද්ධාර්ථ ලබා එතකොට එවැනි වගකීමක් ඔවුන්ට තියෙන ව්‍යවස්ථාවේ shall the Commission of Government Revenue shall or the Commission of Income Revenue must කියන මේ විධාන බලතල සිටින වචන ඒ ව්‍යවස්ථාවේ ගැඹුරින් තිබුණේ යොමු කරන discretionary ඒක imperative discretionary කියන අභිමතය කොකරන්නේ කොනොකරස් discretionary the power the duty should not be very discretion the duty should be mandatory in the nature of words such as shall must ඔබ තමයි මෙන්දේ මස්කකට අදාළවට වත්. එතකොට එවැනි උද්‍යති ප්‍රබල උතුකම ව්‍යවස්ථාපිත උතුකමකින් බැඳෙන නම් ආයතනයක් වූ උත්කලේ ඒ වගකීම පැහැදිලි ඒකත් තමයි ඒ සඳහා අදාළ වෙන නමුත් ඒ යුතුකම ඉෂ්ට කිරීම පැහැදිලි කිරීම පමණක් නැති ආයතන කරන පුද්ගලයා ඔප්පු කරනවා නිසා ඔප්පුවේ යුතුකම හෝ වගකීම ඉෂ්ට කරන්නටයි කියලා ඒ පරිපාලනය හෝ අධ්‍යාපනය හෝ ව්‍යවස්ථාපිත අධිකාරීන් හෝ මේ විදේතරන් පුද්ගලයා ඉල්ලුවාය නමුත් ඔප්පුවේ යුතුකම වගකීම ඉෂ්ට කිරීම ප්‍රතික්ෂේප කරාය පැහැරහැරියාන යුතුකම විතරක්නේ යුතුකම ඉෂ්ට කිරීමට සිල්ලුක් කරලා ඒ ඉල්ලීම පැහැරහැරියක් වෙන කාරණාවක දැන් මේක ස්ථිරතාවව පොදු ආයතනයක හෝ සංස්කාරයේ පදතත්ව ව්‍යවස්ථා කරගන්න ජීවයකට අවාලව පස්සිය කැටදේ ඉතිරිපා ස්ටෑන්ඩින් රිටේල්ස් උන්නර උපකුලපති කොළඹ විශ්වවිද්‍යාලයේ සහ තවත් කෙනෙක් ඉක්තන් සමස්යාසු තුන එක ඔස්ට්‍රේලියාව දේශීය කතා තුරේ වාර්තාගත කරනවා මම කොළඹ විශ්වවිද්‍යාලයේ එරණත් ගාවේ ඇති වුණ ප්‍රශ්නකට අදාළව තමයි මේ මැන්දේම සිතාගාව ඒ කාලේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුමිසේ ඉතල තිබුණා. දැන් මේ නඩුවේ මැන්දේම සිතාගාව ඊළඟට වුණා ස්ටැන්ලි විදේශුන්ගේ කියන අපේ උපකුලපති මහා සහ තවත් කෙනෙකුට විරුද්ධව කොළඹ වෛද්‍ය පීඨයේ සිසු කීප දෙනෙක් එකතු ඒ ඉල්ලන කොන තානාව ගන්නේ ඔපත් එකේ මෙයා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දෙවන අවුරුද්දේ ඉගෙන ගන්න වෛද්‍ය ශිෂ්‍යයන්ට MBBS විභාගය පවත්වන්නටයි කියන මැන්ඩේම ස්ථාපනාව සුදුලි නමුත් ඉතාලියාව ලැබුණේ නැහැ. ඒ ලැබුණේ නැත්තේ ඕන් ඉත්තේ ඉඳලා තිබුණේ උපකෝණපතිගේ කොළඹ විශ්වවිද්‍යාලයේ එතකොට උපකුලපති ඇවිල්ලා පොදුනේ නෑ නෙමෙයි. එයා පක්කිනේම ගමන් චාන්තේන. එතකොට ඒ උපකුලපති විරුද්ධව මැන්ඩේම සිදුවන්නේ බෑ. මොකද පොදු ආයතනයක් පොදුනේ නෝටි ඉබරේ ඉන්දේපස් ස්පීකර්ලා වින්දක් තිබුණේ. කොළඹ විශ්වවිද්‍යාලයේ පාර්ශ්වයක් කරේසුවා. නම පාර්ශ්වයක් නැහැ. ඒ නිසා මේ විද්‍යාර්ථව ලබන්නේ මේ විද්‍යාව ප්‍රතික්ෂේප. ඒ නම කීරේ හොඳ උදාහරණයක්. මැන්ඩේම විද්‍යාර්ථව තරකේ පොදු විද්‍යාර්ථෝ පොදු ආයතනයක් ව්‍යවස්ථාපිත යුතුකම්කේ ක්‍රමී සිටිනා. ඔබට අවශ්‍යතාව දෙකක්. පොදු ආයතනයක් පොදු නිලයක්. ඒ ආයතනයේ හෝ නිලය
යම් කිසි දෙයක් කිරීමට ව්‍යවස්ථාපිත උදාහරණයක් ව්‍යවස්ථාපිත යුතුකමක් ඉෂ්ට කිරීමට කැලෙන්නේ ඕනේ. ඒ යුතුකම අරගෙන කියනවා. ඒ යුතුකම ඉෂ්ට කරන ලෙසට අයදුම් කරා නමුත් ඒක ඉෂ්ට කරේ නැහැ කියලා. ඒ අසමාන තවත් ඉරණයක් තමයි. රාජනායක සහ තවත් අය එරිද පෙරේරා සහ තවත් අය 1982 දෙක ඉස්සෙල්ලා 450 පිටුවේ වාර්තා කරලා මේ වගේ පෙස්සක් ලරුවා ලංකා භූ සේවක සංගමේ සාමාජිකයන් ඕන් ලංකා භූ සේවක සංගමේ office girls. Ini marketnya ya mengenai dan demo cerita pertama album pertama oh sama beda yang itu baru. Aku kali kerja di Indonesia ni. Saat kita dulu saya waktu sana di Sabitan. Kodu ni letak darah kodu ayat ni sama. Ini saat orang dia lihat orang dia rasa. ඔය විස්තරය තමයි ලංකාවේ පරිපාලන නීතිය යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන විස්තරනා ප්‍රවේශ හදවත. ඔය හැම විස්තරනාවක් අදාළ ව්‍යවස්ථාපිත මුතුකා වලින් පරිපාලන ආයතන භවිෂ්‍යත සහ විනදාරේ පතින අන්තර්ගතකරණය වගේම අසිකරණමය පක්ෂවලට ඔය විස්තරනාට බලපන් වෙනසක් ඕනිකම්ම මේ පොතුලිතියකදී පාලියෝගේ විස්තරනා බලපෑමේ පරිපාලනයේ පරිශෝධකවලට ලබන. නමුත් කාලය ගත වී යත්ම නීතියේ පරිණාමයක් එක්ක ව්‍යවස්ථාපිත බලතල ක්‍රියාත්මක කරන ව්‍යවස්ථාපිත අධිකරණ පරිශෝධකවලට මේ විස්තරනා බලද. අපේ රට සම්බන්ධයෙන් inferior tribunal side courts. පහළ අධිකරණවල නිශ්චයකාරවරුන් තේරුම් හවා udaranya pasien dengan balapadu arua bangun terlalu muni kerja sudah biasa ini kerja nadua tanah biasa kerja adik kerja ini balik di pada berapa punya kerja barunya kalah kerja mana kerja mahal kerja seperti ini nabi itu ආශ්‍රය කරගන්න ඕනේ අනුගමනය මනස්කාර්තමානට විරුද්ධව ප්‍රොහිබිෂන් ප්‍රත්‍යාඥාව මේ නඩුවේ ආරම්භ. ඒ අනුව දැන් මුලින් පරිපාලනය හා අධිකාරීකරණය සහ ව්‍යවස්ථාපිත අධිකාරියක් හා එවුනුගේ ව්‍යාපස්වාසික අධිකරණයේ ක්‍රියාවන් බලපාන විදිහට නීතිය ගොඩක් පුළුවන්. ඒ තමයි විතරන ශිල්පේ ක්‍රියාත්මක. මේ පරිපාලන නීති ශිල්පවල ක්‍රියාත්මක කරනවා. ඒවා ආපනා ප්‍රවේගව ප්‍රශ්නවලදී කරනවා. ඇෂනානේ ප්‍රතික්ෂා නිමාතේ කලාවන් මහන්සියවා. විශේෂ නමුත් තමයි ඒවා ඔසුලන නැති අන්තරනේ తీරේ. ඒකට පළාත් සභා ඩයිස්පෝ කෙනෙක් අහනවා. ඒ ඩයිස්පෝ එක රාජ්‍ය පළාත් වග මත කරගෙන මොකද කැකි විශේෂ නෝන. ඒ විශේෂ පුරට පුල් නොවන කමවිෂයක් කරනවා කොළම අභ්‍යාස. අභ්‍යාසනාන්ත යෝගයෙන් ශ්‍රේෂ්ඨ කරගෙන අවුස්සෙක ආයත ඔබට අදාළව කිසිම නවාකට දැම්මා මේක ඇතුලේ කොන්ත්‍රාත් ඔලසරන් කියන්නේ
කොමර්ෂල් කරන්නේ. ඒවා අපි දෙන්නේ පෞද්ගලික නායකයෙක් ඒක. ඒ අපි සින්න එකක් දෙක මොකක් හරි හරියට දැන් අද ඇවිල්ලා ඉන්නවා අදත්තාවරි විශේෂ සමාගමයි එක්ස් සමාගමයි. මේ බලන්න ප්‍රෝග්‍රෑම් මොකක් හරි ඔය ඉඳලා ප්‍රමෝට් කරන මොකක් හරි ඉන්ටර්විව් එකක් හරි මොකක් හරි කරන්නේ නැහැ. මොකද අරුත් ඒ ඉන්ස්ට්‍රක්ටර් ඒගොල්ලෝ වොරන්ටරි එකක්. ඒ වොරන්ටරි එක තියාගන්න කරන්නේ නැහැ කියලා ඒගොල්ලන්ට විරුද්ධව අපි සෙලෙක්ෂනරාගේ ඉන්නවා. බෑන්ඩේ මැෂින් ඒ කොම්පිටිෂන් අපිට යන්න පුළුවන් साधारण गेम इधर मैटर रिडक्शन एक्सप्लोरेशन एक परिपालन शरीर संबंध मुख्य destacaram yang destacaram magis pada utara tambe ini kaso ya so apa kira tamanya itu orang orang siapa ये सारा आता है पहले हमारा क्लासिफिकेशन एवं ये कबूतर कार्य तरंग नीचे प्रवीण में उपकरण करें क्या बताओ ना ये तो उन्हें वो चलो करना नहीं कौन है कौन हाँ यार मिले अभी क्या सारे का या किसी शेर में का दिलवार कर देंगे ना मेरे हम बाहर से एक संभव नहीं हम पेड़ का तो नहीं या ये बिने रखना सारे का देवर के तत्वों ओवरऑल जो करना है ओनर वाले मतलब सामान्य विशेष दाना वो वाले अंदर बात करता है उनको हम करते हैं कौन करना यार इधर क्या गेम ये कौन है बाबू करता हम कौन करते हैं हम तो कौन तो गेम में normal subject like no active fulfilling samadhi gati fulfill lampism kriyalaksa sevenaksa agagita pakkata to loki ආකාරය මොකක් හරි අකුත්තියට පෞද්ගලික ප්‍රතිශක්තිය නමුත් ඔය තෝරතෝ කියන එක පත්‍තික පොඩික කඩවලන් නරක පොඩියකට මෙලො කරන්නේ ඔකලා නොය කට්ටු කරන්නේ මොන පදන්නව මත අර ජීවිතෙන් කියනවා කාලය රිටාක්නේ ඉරි සම්බන්ධ කාලය වැඩිලා දුලා සමාජයලා රැඳලා ඉස්කෝලේ ප්‍රතිකාරණය සාධාරණ කාර්යයක් කරලා තමා බබක්කයි දුක්කම ක්ෂේත්‍රාත්‍ය දායකයෙක් වෙනවා ඒක ප්‍රතික්ෂේප කරලා අවුරුදු 25කට පස්සේ ආයතන දෙනවා. ඒක තමයි අරයක් සාධාරණයක් කියන්නේ.